සුවපත්ක වේවා. මගේ නම ජනිත් සඳුරු. මම අවුරුදු 30 ෆුල් ටයිම් ට්‍රේඩ් කරන කෙනෙක්. එතකොට මම එහෙම ට්‍රේඩ් කරන්න ඇවිල්ලා මුල් කාලේ මට ඇති වෙච්ච ගැටලුවක් තමයි කොහොමද මම හොයාගත්ත දැනුම පාවිච්චි කරලා මම ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා මට මාවෙන එක ට්‍රේඩින් ස්ට්‍රැටජියක් හදාගන්න කියන එක. එතකොට ඒකට මට සෑහෙන කාලයක් ගියා. හැබැයි මම අවසානයේ කොහොම හරි මටම කියලා ස්ට්‍රැටජියක් මම හදාගත්තා. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔයාලා ලොස් ලයින් කෙනෙක් නම් ඔයා බිග් ලෙවල් එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම ස්ට්‍රැටජියක් නැතුව ඇති. ඔයා හිතන්න ඔයා දැන් කෝස් එකක් කරලා ඉගෙන ගන්න දැනුම අපිට ඒ සම්පූර්ණ දැනුම අපිට පාවිච්චි කරන්න බෑ ට්‍රේඩ් කරද්දී. අපිට යම්කිසි කොටස් ටිකක් විතරයි යූස් කරන්න පුළුවන්. මොකද අපිට හැම මුළු කෝස් එකේම තියෙන හැමදේම බල අපි ට්‍රේඩ් කරන්න ගියොත් අපිට ඇනලයිස් කරන්න වෙලාවක් නැති වෙනවා. හරිද? දැන් සාමාන්‍ය ලෝකේ ප්‍රොෆිට් කරන හැමෝටම එහෙම ප්‍රමේයයක් තියෙනවා. හරිද? එතකොට මම දැන් ඔයාට කියලා දෙනවා ඔයා මොන දැනුම මට්ටමේ හිටියත් ඔයාට තියෙන දැනුම පාවිච්චි කරලා ඔයා කොහොමද ඔයාට මාවෙන ගෙච්ච ප්‍රොෆිට් කරන්න පුළුවන් ස්ට්‍රැටජියක් හදාගන්න කියලා මම මේ වීඩියෝ එකකට කියලා දෙනවා. ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ අවසානයේ කමෙන්ට් එකක් දාන්න ඕනේ දැන් කියන ගත්තා නම් අනිවාර්යෙන්ම අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. විශේෂ දේ තමයි මේක educational purpose only. හරිද? මම ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. මම අවුරුදු 30 ට්‍රේඩ් කරන කෙනෙක් විදිහට මම දාන්න දේ මම ඔයාලට මේ වීඩියෝ එකේ කියලා දෙනවා. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. අපිටම කියලා මේ ට්‍රේඩින් ක්‍රමවේදයක් හදාගැනීමේ ක්‍රියාවලියේදී මුලින්ම කරන්න ඕන මාකට් එකක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මුලින්ම ට්‍රේඩ් කරන්නේ forex-ද, crypto-ද, indices-ද නැත්නම් stock-ද? මෙන්න මේ මාකට් හතරෙන් ඔයා එකක් තෝරගන්න ඕන. ඔයා මේ හැම එකම පටලවා ගන්න යන්නේ නැහැ. මුලින්ම එක මාකට් එකක් තෝරගන්න. ඊට පස්සේ ඔයාගේ තියෙන කාර්යබහුලත්වය මත ඔයාට ට්‍රේඩ් කරන්න පුළුවන් ටයිම් ෆ්‍රේම් එකක් තෝරගන්න ඕන. උදාහරණයක් විදිහට ගොත් ඔයාට දවස් 30ෙම chart දිහා බලන් ටයිම් එකක් තියෙනවා. ඔයාට පුළුවන් විනාඩි 2 3 5 විනාඩි 15 ඒ වගේ ටයිම් ෆ්‍රේම් ඇනලයිස් කරලා සාමාන්‍යයෙන් අර ස්කැල්පින් වගේ ක්‍රමවේදයකට ට්‍රේඩ් කරන්න. ඒ කියන්නේ විනාඩි 5කින් 10කින් ප්‍රොෆිට් එක අරගෙන මාකට් එකෙන් අයින් වෙන්න. අන්න ඒ වගේ ස්ටයිල් එකක් ඔයාට කරන්න පුළුවන්. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔයාට නෝමල් විදියට මාකට් එක දිහා බලන් ඉන්න, ඒ කියන්නේ ලොකු නිදහසක් නැහැ. නිකන් මධ්‍යස්ථ මට්ටමේ නිදහසක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඩේ ට්‍රේඩින් කියන ක්‍රමවේදයට ට්‍රේඩ් කරන්න. ඒ කියන්නේ ඔයා ඇනලයිස් කරන්නේ 30 minute 45 minute 1 hour 4 hour. එතකොට මෙන්න මේ වගේ chart වල ඔයාට පුළුවන් ඩේ ට්‍රේඩ් කරලා. ඒ කියන්නේ දවසක් ඇතුළත ඔයාට පුළුවන් ට්‍රේඩ් එක දාලා ප්‍රොෆිට් එක හරි ලොස් එක හරි ඔයාට දවසක් ඇතුළත ලැබෙනවා. ඒකට අපි ඒවට කියන්නේ ඩේ ට්‍රේඩ් කියලා. එතකොට අපි ස්විං ට්‍රේඩ් කියන්නේ ඔයා හිතන්න ඔයාට මාකට් එක දිහා බලන්න ලොකු ටයිම් එකක් නැහැ. ඔයාට දවසට ඕන එකපාරක් දෙපාරක් මාකට් එක දිහා බලන්න පුළුවන්. එතකොට ඔයා වගේ කෙනෙක්ට හරියන්නේ ඔයා වර්ක් කරන කෙනෙක් නම්, ඔයා බිසි කෙනෙක් නම් ස්විං ට්‍රේඩින් කියන ස්ටයිල් එක. ඒ කියන්නේ ඔයාට දවසට එකපාරක් දෙපාරක් chart බැලුවාම ඔයාට පුළුවන් ඔයාගේ එන්ට්‍රීස් ගන්න. එතකොට ඔයා බලන ටයිම් ෆ්‍රේම් තමයි 4 hour, daily, weekly, monthly මෙන්න මේ වගේ chart තමයි බලන්න. එතකොට සාමාන්‍ය ට්‍රේඩ් එකක් දවස් 5 6 සති ගණන් මාස ගණන් යනවා. හරිද? ප්‍රොෆිට් වෙන. එතකොට මෙන්න මේ ස්ටයිල් එක තමයි ඔයා කාර්යබහුල ගෙන්නම් ඔයාට ගැලපෙන්නේ. අර නිතරම මාකට් එකේ ගැවසන අයට ඩේ ට්‍රේඩින් සහ ස්කැල්ප් හොඳයි. ඔයා බිසි කෙනෙක් නම් ඔයාට ස්විං ට්‍රේඩ් හරියන්නේ. ඒ කියන්නේ 4 hour, daily, weekly තමයි ඔයාට ඇනලයිස් කරන්න වෙන්නේ. එතකොට ඔයා තීරණය කරගන්න ඔයාට ගැලපෙන්නේ මොන ටයිම් ෆ්‍රේම් එකද කියලා. ඊට පස්සේ පියවර අංක 2 තමයි අපි එන්ට්‍රි රූල්ස් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ මොන හේතුවක් මතද? මාකට් එකේ මොන දේවල් වුණොත්ද අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ? ඔයා දැන් මෙච්චර කාල ට්‍රේඩ් කරපු කෙනෙක් නම් ඔයාට මොන හරි හේතුවක් ඇති. ට්‍රේඩ් වලට එන්ට්‍රීස් ගන්න මොන හරි හේතුවක් මාකට් එකේ තියෙනවනේ. එක්ක chart pattern break එකක් හරි, trend line එක break වෙලා හරි, නැත්නම් indicator crossover එකක් හරි මොකක් හරි වගේ මොකක් හරි ඇති. එතකොට ඔයා ඒ ටික පිළිවෙලට සටහන් කරගන්න numbers දාලා 1 2 3 4 5 එහෙම. එතකොට ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ ඒ confirmation ටික සම්පූර්ණව විතරයි. ඔයා checklist එකක් හදාගෙන එකින් එකට මාකට් එකේ බලන්න entry point එකට ආවට පස්සේ සාමාන්‍යයෙන් පළවෙනි එක හරිද? හරි. ඒක හරි. ඊට පස්සේ දෙවෙනි එක, ඊට පස්සේ ඒකත් හරි. ආ තුන. අන්න එහෙම සාමාන්‍ය ලිස්ට් එකක් හදාගන්න, confirmation 3 4ක් තියාගන්න අඩුම. හරිද? දැන් මම ට්‍රේඩ් කරද්දී මම confirmation 8ක් බලනවා. හරිද? දැන් හිතන්නකෝ දැන් කෙනෙක් ඉන්ඩිකේටර් බලනවා, chart pattern බලනවා, ඒ වගේ එහෙම ලිස්ට් එකක් හදාගෙන තියාගන්න. ඔයා මෙච්චර කල් ට්‍රේඩ් කරපු දේවල් එකට ඇඩ් කරගන්න. හරිද? අලුතින් දේවල් ඉගෙනගෙන ඇඩ් කරන්න යන්න ඕනේ නැහැ දැනට. හරිද? එහෙම කරගන්න. ඒ විදිහට ඔයා entry rules ටිකක් හදාගන්න. ඒක තමයි පියවර අංක 2. එතකොට ඒ entry rules වල තියෙන්න පුළුවන් chart pattern, indicator, SMC, Elliott wave මේ වගේ ඕන දෙයක් තියෙන්න පුළුවන්. divergence. එතකොට එතනින් මේ ඔයාට සෙට් වෙනම 4 5ක් ඇති. අන්න ඒ ටික විතරක් දාගන්න. හරිද? ඔක්කොම දාගන්න එපා 10 15ක්. එතකොට සෑහෙන වැඩේ අමාරු වෙනවා. 4 5ක් දාගන්න. හරිද? එතකොට දැන් මම මේ කියපු divergence, මේ SMC, මේ chart pattern කිසි දෙයක් ඔයා දන්නේ නැත්නම් ඔයා මෙච්චර කල් ට්‍රේඩ් කරලා තියෙන්නේ
මෙලෝදයක් දන්නේ නැතුව හරිද කිසිම දෙයක් නොදැන නිකම් බුරුටුවක සල්ටිකවා නිකන් පුච්චලා දාලා හරිද එතකොට මම මේ වීඩියෝ එක අවසාන කියන්න මේ දැනුම ඔයා ලබා ගන්න කොහොමද කියලා ඉතාම පහසුවෙන් ඒක තියෙන වීඩියෝ එක අවසානයේ පිළිවෙලට වීඩියෝ බලන් යන්න දැන් අපි යමු පියවර අංක 3ට එතකොට පියවර අංක 3 තමයි අපි ඒ ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක ට්‍රේඩ් එක ලොස් පැත්තට ගියොත් අපි මේක කොතනද ස්ටොප් කරන්න කියලා අපි තීරණය කරන්න ඕන ඒක තමයි පියවර අංක 3 දැන් හිතන්නකෝ ඔයා සාමාන්‍ය එක ට්‍රේඩ් එකකට ඩොලර් 20ක් දැම්ම කියලා ඉතුරු ඔයාට ඒ 20ම ලොස් වෙනකම් බලන් ඉන්න නැතුව ඔයාට පුළුවන් ඔයා ක්‍රමවේදය අනුව සාමාන්‍ය ඩොලර් 10ක් වගේ යද්දි ලොස් එකක් යද්දි ක්ලෝස් වෙන්න කියලා ලිමිට් ඕඩර් එකක් දාලා තියන්න. එතකොට අපි ඒවට කියන්නේ ස්ටොප් ලොස් කියලා. හරිද? ඒතර අනිවාර්යෙන් හැම ට්‍රේඩ් එකකටම අපි ස්ටොප් ලොස් එකක් දාන්න ඕන. හරිද? ස්ටොප් ලොස් දාන්න ට්‍රේඩ් කරන විදි තියෙනවා. ඒක වෙනම සංකීර්ණ ක්‍රම ක්‍රියාවලියක්. ඒක බිගිනින් එක්ක සාමාන්‍ය කරන්න අමාරුයි. ඒක නිසා අපි අනිවාර්යෙන් ස්ටොප් ලොස් එක දාන්නම ඕන. හරිද? ගොඩක් අය මේ හරි බයයි ස්ටොප් ලොස් කියන එකට. ස්ටොප් ලොස් කියන්නේ ලොස් එකක් නවත්තනවා කියන එක. ඔයාගේ සම්පූර්ණ ලොකු ගාණක් යන්න තියෙන එකක් ඔයා පොඩි ප්‍රමාණයකින් නවත්ත ගන්න එක තමයි ස්ටොප් ලොස් එකක් කියන්නේ. මේක දාන්න බය වෙන්න එපා. හරිද? මේකෙන් කරන්නේ ඔයාගේ කැපිටල් එක ආරක්ෂා කරන එක. කැපිටල් එක කියන්නේ ඕඩ් බැලන්ස් එක. ඒක ආරක්ෂා කරන එක තමයි මේ ස්ටොප් ලොස් එකෙන් කරන්නේ. හරිද? ලොකු ලොස් එකක් නවත්තන එක. ඊළඟට අපි යමු ඊළඟ පියවරට. පියවර අංක 4 අපි ඒකෙන් කරන්නේ මේ මාකට් එකෙන් අපි ප්‍රොෆිට් එකක් අරගෙන එක්සිට් වෙන්නේ කොතෙන්ද කියලා අපි තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ටේක් ප්‍රොෆිට් එක. අපි ටේක් ප්‍රොෆිට් එක දාගන්නේ කොහෙන්ද කියලා අපි තීරණය කරන්න ඕන. අපේ ස්ට්‍රැටජි එක අනුව අපි කොතනින්ද මාකට් එකෙන් ප්‍රොෆිට් එකක් කරන් එක්සිට් වෙන්නේ. දැන් අපි ඒක ගැන කතා කරන කලින් අපි කතා කරනවා රිස්ක් රිවෝඩ් එක ගැන. රිස්ක් රිවෝඩ් එක කියන්නේ ඔයා ට්‍රේඩ් එකකට දැන් ඔයා හිතන්නකෝ ඩොලර් 10ක් දානවා කියලා. ඔයා ඩොලර් 10ක් දාලා ඩොලර් 20ක් ගත්තොත් ඒක රිස්ක් රිවෝඩ් එක ඇවිල්ලා 1/2යි. ඒ කියන්නේ ඔයා ඩොලර් එකක් දාලා ඩොලර් 2ක් ගන්නවා වගේ තමයි කරන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් නිතරම මෙන්න මේ රිස්ක් රිවෝඩ් එක 1/2ක්වත් තියාගන්න. හරිද? ඒ කියන්නේ ඔයා සාමාන්‍ය ඩොලර් 5ක් දාන්නේ 5ක් දාලා ට්‍රේඩ් කරන්නේ ඩොලර් 10ක් කරා මාකට් එකේ අයින් වෙන්න බලාගෙන. ඔයාගේ ස්ට්‍රැටජි එක අනුව. හරිද? මෙන්න මේ රිස්ක් රිවෝඩ් එකෙන් තමයි අපි ටේක් ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරන්න ඕන ඔයාගේ ස්ට්‍රැටජියත් අදාළ කරගෙන. හරිද? මේ දේවල් සංකීර්ණ නැතුව ඇති කියලා මං හිතනවා. සංකීර්ණ වුණත් මම මේ වීඩියෝ එක අවසානයේ වාට කියලා දෙන්නම් මේක සංකීර්ණ නැතුව කරගන්න කොහොමද කියලා. ඒ විදිහට ටේක් ප්‍රොෆිට් ටාගට් එකත් හරියට දාගෙන අපි යමු ඊළඟ පියවරට. පියවර අංක 5. එතකොට පියවර අංක 5 තමයි පොසිෂන් සයිස් කියන එක. පොසිෂන් සයිස් කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි එක ට්‍රේඩ් එකකට අපි දාන ප්‍රමාණය පර්සන්ටේජ් එක. ඔයාගේ account එකේ ඩොලර් 1000ක් තියෙනම් ඔයා දාන ඩොලර් 20ක් 30ක්ද ඒ වගේ ඔයාට තීරණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ලෝකේ සම්මතය තමයි 100ට එකක් දාන්න කියන එක. සාමාන්‍යයෙන් 100ට 1 2 3 ප්‍රශ්නයක් නැහැ. ඊට එහා නම් යන්න එපා. අපිට මැනේජ් කරන්න පොඩ්ඩක් අමාරුයි. හරි සාමාන්‍යයෙන් 100ට එකක් ඔක දෙයක් හො දාන්න එක ට්‍රේඩ් එකකට එක තමයි හරිම ගාන. හරිද? ඔයාලට ලොස් එකක් ගෙත් දරා ගන්න පුළුවන්. ඒ ගානින් දැම්මොත් තමයි. හරි දැන් අපි මේ පියවර පහෙන්ම අපි දැන් මේ ස්ට්‍රැටජි එක දැන් හදලා ඉවරයි. හරිද? හදලා ඉවරයි. දැන් අපි බලමු මේක හරියටම රියල් ට්‍රේඩින් වලට යොදා ගන්න කොහොමද කියලා. රියල් ට්‍රේඩින් වලට යොදා ගන්න කලින් ඔයා බලන්න මේකෙන් ඔයා බෑක් ටෙස්ට් කරන්න ට්‍රේඩ් 100ක්වත්. හරිද? මාකට් එකේ ආපස්සට ගිහිල්ලා හෝ රීප්ලේ කරලා ඔයාට බෑක් ටෙස්ට් කරන්න පුළුවන් ට්‍රේඩ් 100ක් විතර ඔයා බලන්න මේකෙන් සාමාන්‍යයෙන් ට්‍රේඩ් කොච්චර ප්‍රමාණයක් වින් කරනවද කියලා. ඔයා බලන්න අඩුම 160ක්වත් මේක වින් කරනවද කියලා. ඔයාට 160ක්වත් මේක වින් කරනවා නම් මේකෙන් ප්‍රොෆිට් ගන්න පුළුවන්. හරිද? ඔයා ඒකට මාකට් එකේ පිටිපස්සට ගිහිල්ලා ඔයා බෑක් ටෙස්ට් කරන්න ඕන. රියල් ට්‍රේඩ් කරන්න අවශ්‍ය නැහැ මුලින්ම බෑක් ටෙස්ට් කරලා බලන්න. හරිද? ඒ වගේ 160ක වින් රේට් එකක් තියෙනවා. ඔයාට මේක ගේමක් නැතුව අනිවාර්යයෙන්ම කරන් යන්න පුළුවන්. හැබැයි ඒත් ඔයා ඊළඟට එහෙම දැන් හිතන්නකෝ 160කට වැඩි වින් රේට් එකක් තියෙනවා කියලා ඉතාලම හොඳයි. හැබැයි රියල් සල්ලි දාලා යන්න ට්‍රේඩ් කරන්න හදන්න එපා. මුලින්ම කරන්න ඕන ඔයා ඩිමෝ ට්‍රේඩ් කරන මාසයක් විතර. ඔය ස්ට්‍රැටජි මාසයක් විතර ඩිමෝ ට්‍රේඩ් කරලා ඔයා බලන්න ප්‍රතිඵලය කොහොමද අර වින් රේට් එකම තියද තත්ත්වය මොකක්ද කියලා. ඊට පස්සේ පුළුවන් ඔයාට පොඩි මාජින් එකක් දාලා ඔන්න ට්‍රේඩින් කරන්න පටන් ගන්න ඔයාගේ ස්ට්‍රැටජි එකකින්. හරිද? එතකොට මෙහෙම තමයි අපි හරියට අපිටම ගැලපෙන අපේ දැනුම භාවිතා කරලා අපිට තියෙන දැනුම භාවිතා කරලා ස්ට්‍රැටජියක් හදාගන්න. හරිද? ඔයාලට මේක තේරෙන්නේ නැත්තම් ඔයාලට මම දැන් ඊළඟට කියලා දෙන්නම් කොහොමද මේ දේවල් ටික හරියට මැනේජ් කරගන්න කියලා. වීඩියෝ එකේ අවසානයේ අපි යමු ඒ කොටස් වලටත්. එතකොට මම අර වීඩියෝ එකේ මුලින්ම කිව්වා ඔයා එන්ට්‍රි රූල්ස් හදාගන්නකොට ඔයා මේ ඩයිවර්ජන් චාර්ට් පැටර්න් ඉන්ඩිකේටර් මේ මෙලොඩියක් ඔයා කිසිම දෙයක් දන්නේ නැත්තම් ඒ දැනුම ලබා ගන්න කොහෙන්ද කියලා මම කියනවා කියලා. එතකොට මම ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන මම දැන් අවුරුදු 2-3ක් තිස්සේ මම ට්‍රේඩින් කෝස් එකක් හදලා තියෙනවා. හදලා මම මේක සාමාන්‍යයෙන් වීඩියෝස් 80ක පාඨමාලාවක් විතර හදලා තියෙන්නේ. ඒ වීඩියෝ පැකේජ් එක මම මුදලට දීලා තියෙනවා සාමාන්‍යයෙන් 2000ක් වගේ ප්‍රමාණයකට. මම ඒක රුපියල් 10000ක් වෙන තමයි දුන්නේ. එතකොට මම මේක තීරණය කරලා තියෙනවා ඔයාලට ෆ්‍රී දෙන්න.
ෆ්‍රී දෙන්නේ එක කන්ඩිෂන් එකක් මත තමයි මගේ VIP group එකට join වෙන හැමෝටම මම මේ පාඨමාලාව ෆ්‍රීම දෙනවා. හරිද? ඒ කියන්නේ VIP group එකේ සාමාන්‍යයෙන් දවසට එක සිග්නල් එකක් තමයි දෙන්නේ. ලයිෆ් ටයිම් පේමන්ට් එක 5000යි. ඔයා ඒ පේමන්ට් එක කරලා join වෙනකොට ඔයාට අර ට්‍රේඩින් පාඨමාලාව නොමිලම ලැබෙනවා. හරිද? මම හිතන්නේ ලංකාවේ කවුරුත් මේ වගේ දෙයක් කරනවා ඇති කියලා. එයාලා කෝස් එකට 35000යි VIP group එකට 10000යි ඔන්න ඔහොම තමයි එයාලා මාකට් කරන් යන්නේ. හරිද? සාමාන්‍යයෙන් දුප්පත් මිනිස්සෙක්ට මේකට ඇක්සස් එකක් නැහැ ඇත්තටම. හරිද? එතකොට ඒ නිසා මම මේක ෆ්‍රී දෙන්නෙත් නෑ. මොකද මම වටිනා දෙයක් දෙන්නේ. මට ඒකට වටිනාකමක් ලැබෙන්න ඕනේ. ඒ නිසා ඔයාලට කැමති නම් VIP group එකට join වෙලා කෝස් එකක් නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒක එක්ස්ට්‍රා බෙනිෆිට් එකක්. ඒකින් ඔයාලට ඉන්ඩිකේටර් chart pattern SMC හැමදේම එකකින් ඉගෙන ගන්න පුළුවන් මුලින් ඉඳන්ම A to Z. හරි. ඔයා මේ වීඩියෝ එක බලලා අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න valuable content කියලා. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න අවශ්‍ය නම් ඔයා page එක follow කරලා තියාගන්න. මගේ YouTube channel එකත් follow කරන්න, subscribe කරන්න. හරි. එහෙනම් මම ගිහින් එන්නම් ඔයාට. ජයම වේවා.